හායි යාළුවනේ කොහොමද ජීවිතේ සුන්දරව ගෙවනවද මේ සටහන මන් තියන්නට හිතුවේ අපේ නාමල් කරුණාරත්න ඇමතිතුමා වඳුරෝ ගණන් කරානේ වඳුරව සංගණනය කරා සත්ව සංගණනය කරා රුපියල් කෝටි 8ක් නේද කෝටි 8ක් එතකොට මිලියන 80ක් එතකොට මේ මිලියන 80 අද එතකොට මේ පුරන් වෙච්ච කුඹුරු නැවත ප්‍රතිසංස්කරණය කරලා නැවත ගොඩනංවලා දීප ව්‍යාප්ත වගා සංග්‍රාමයක් කරා නම් ඒකෙන් පල නෙලාගෙන මධ්‍යම ආණ්ඩුවට ඒකේ ප්‍රයෝජන ලබා ගන්නට හැකියාව තිබුණා. හැබැයි සත්ත්ව සංගණනය අවසන් කෝටි 8කුත් ඒක වෙනුවෙන් වියදම් කරා. ඒකෙන් වෙච්චි පළ ප්‍රයෝජනයක් නම් තාම නැහැ. දිස්ත්‍රික්ක මට්ටමින් රටේ මට්ටමින් ඒ සංගණනය තාම මං හිතන්නේ ඒ මාධ්‍යවලට ඉදිරිපත් කරලා නැහැ. තාමත් ඉදිරිපත් කරනවා. එතකොට මේ එදා නම් වෙන අය මෙයා කරවුවොත් ඒක මිලියන ගණන් වලින් කිව්වේ. හැබැයි කෝටි 8ක් කියලා ඔහුන් ප්‍රකාශ කරේ. එතන මිලියන 80ක්. මිලියන 80ක්. කොහොම හරි කමන්නේ. හොඳයි. අද මෝදි මහත්තයාව අවබෝධ ගිවිසුම් 5ක් 6ක් අත්සන් කරා. ලාල්කාන්ත මන්ත්‍රීතුමා නම් එදා පැවසුවේ මේ අන් ජනාධිපතිවරුන් අන් පක්ෂවල හිටපු කලින් හිටපු පක්ෂවල ජනාධිපතිවරුන් මේ රටේ ජනතාවට අවබෝධතා ගිවිසුම් ගහනවා නම් රටේ ජනතාව දැනුවත් කර යුතු ඒවා. එහෙම ජනතාව දැනුවත් කරලා තමයි ඒවා ඉදිරිපත් කරන්නට ඕන, අත්සන් කරන්නට ඕන කියලා. හැබැයි අද වර්තමානයේ ඒ වෙනුවෙන් ඒ අත්සන් කරපු අවබෝධතා ගිවිසුම් කුමක්ද කියලා රටේ ජනතාව විද්‍යුත් මාධ්‍යයන් තුලින් හෝ සමාජ මාධ්‍යයන් තුලින් දැනුවත් කරේ නැහැ. ඒවා දැනුවත් කරන්නට තිබුණා. එතකොට මේ සමාජය තුල රට තුල එදා පැවසුවේ ඉන්දියාවට මේ රට විකුණනවා කියලා. හැබැයි බොහොම සන්තෝෂයි මේ ඉන්දියාව සමග මිත්‍රශීලීව මේ යන ගමනට. මොකද මේ රටේ ජනතාව එතකොට දැනුවත් වෙනවා. එදා ඔවුන් පවසු ආකාරය පන්ති පහ මොකද්ද කියලා එදා ගියපු අය දන්නවා. ජනතා විමුක්ති පෙරමුණේ වර්තමාන ආණ්ඩුවේ ඒ පන්ති පහ අමතක වෙලාද මතකේ කොහේ හරි ඒ තැනක තියෙනවද කියලා අහන්න හිතෙනවා. ටිල්මෙන් සිල්වා, සුනිල් හඳුන්නෙත්ති, විජිත හේරත්, ලාල්කාන්ත, ටිල්මෙන් සිල්වලා ඔය සියලුම දෙනාගෙන් අහන්න සිද්ධ වෙනවා පන්ති පහ මොකද්ද කියන එක. එදා කෝප් සිටුව චීනට විකුණනවා කිව්වා. කෝප් සිටුව විහිළුවක් කිව්වා. අද විජිත හේරත් ගිහිල්ලා කෝප් සිටුව විවෘත කරන වර්තමාන ආණ්ඩුව තුල. බොහොම හොඳයි, සන්තෝෂයි. ඒ විදේශ ප්‍රතිපත්ති මාලාවන් තිබෙන්නට ඕන. ඇමරිකාවත් එක්ක තිබෙන්නට ඕන. හැබැයි ඇමරිකාවේ ට්‍රම්ප් නම් බදු 144ක් වැඩි කරා. ඒ 144 වැඩි කරාට පස්සේ මේ රටේ ඇඟලුම් ශේෂ්ත්‍රය ප්‍රේමදාස හොඳ දේවලුත් කරා, නරක දේවලුත් කරා. ඔහු කරපු හොඳ දෙයක් තමයි මේ
රටට ආයෝජනයක් ලෙස ගෙන ආපු මේ ඇඟලුම් ශාස්ත්‍රය, මේ ඇඟලුම් ශාස්ත්‍රය හරහා ලක්ෂ සංඛ්‍යාත තරුණ පිරිසකට රැකියා ලැබුණා. ඒවා කොරෝනා කාලේ ඊට පස්සේ IMF සමග අවබෝධතා ගිවිසුම් අත්සන් නොකර සිටපු කාලවකවානුවක මේ කෝටායක ඔවුන් ලබා දුන්නේ නැහැ ලංකාවට. ඒක බංග්ලාදේශයට ගියා. මේ ඇඟලුම් ශාස්ත්‍රය ශ්‍රී ලංකාවෙන් ගිලිහිලා යම් කොටසක්, නැත්තම් බංග්ලාදේශයට වඩා ලංකාවට තමයි මේ ඇඟලුම් ශාස්ත්‍රය වැඩි ප්‍රමාණයක් තිබුණේ. එතකොට මේ බදු ට්‍රම්ප්ගේ බදු ඇමරිකා එක්සත් ජනපදයේ ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය නිසා 144ක් බදු ගැහුවට පස්සේ මේ ඇඟලුම් ශාස්ත්‍රයට යම්කිසි කනකොකා හැඬීමක් ඉදිරියේදී ඇති වෙන්නට ඉඩ තිබෙනවා. එතකොට ඒ ලක්ෂ සංඛ්‍යාත තරුණියන්ට කුමන යථාර්ථයක් ඉෂ්ට සිද්ධ වේවිද, රටේ ආර්ථිකයට කුමන ආකාරයට ඒක බලපාවිද කියලා ඔබට මනාව වැටහෙවි ඉදිරියේදී. තව කාලය තියෙනවා. ඒ වගේම මේ රටේ ජනතාව මේ වර්තමාන ආණ්ඩුවට ප්‍රාදේශ සභා බලය ලබා දෙන්නට ඕන. හේතුව තමයි ඔවුන් කිව්වේ ස්වේච්ඡාවෙන් 7-5ක්වත් ලබා ගන්නේ නැතුව මහජන සේවයක් ඉෂ්ට සිද්ධ කරනවා කියලා. එතකොට දැන් වර්තමානයේ ජනාධිපති, අගමැති, අමාත්‍යවරු 7-5ක්වත් ලබා ගන්නේ නැතුව මේ රට වෙනුවෙන් කිසිම දූෂණයක් නැතුව වැඩ කරන බව මේ රටේ ජනතාවට දැන් ඉදිරියට යනකොට තේරෙනවා, පැහැදිලි වෙනවා. ඔබට ඒ වෙනුවෙන් මේ ප්‍රාදේශ සභා මැතිවරණයේදී ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙකුට ලැබෙන්නේ රුපියල් 16,000 20,000ක් වැනි ඉතා පොඩි මුදලක්, වේතනයක්. එතකොට ඒ මුදල් වලින් ඔහුගේ ජීවිකාව රැගෙන යන්නේ කෙසේද? ඔහුගේ දරුවෝ පාසල් වලට යවලා, ඒ පාසල් වාහන වලට පඩි ගෙවලා, කුලිය ගෙවලා, ඊට පස්සේ ඔහුගේ පවුලේ 4-5 දෙනෙක් ජීවත් වෙන්නේ කෙසේද? කන්නේ බොන්නේ, වාහන වල ගමන් බිමන් යන්නේ කොහොමද? ලයිට් බිල්, වතුර බිල්, දුරකථන බිල් ගෙවන්නේ කොහොමද? මෙවැනි දේවල් වලට ප්‍රායෝගිකව ඔවුන් කටයුතු කරනකොට එක්කෝ ඔවුන්ට තියෙන්නට ඕන පරම්පරාගත මුදල් කෝටි ගණන්. එහෙම නැත්නම් ඔවුන්ට ස්ථිර රැකියාවක් තිබෙන්නට ඕන ජීවත් වෙන්නට. ඒ කිසිම දෙයක් නැතුව මහජන නියෝජිතෙක් විස ප්‍රාදේශ සභාවට තේරිපත් වෙලා, ඒ ප්‍රාදේශ සභාව තුල ටෙන්ඩර් පටිපාටියෙන් තොරව හෝ ටෙන්ඩර් පටිපාටිය තුල හෝ යම්කිසි මාර්ග නඩත්තු කිරීම හෝ සෞඛ්‍ය හෝ අධ්‍යාපන හෝ එහෙම නැත්නම් පරිපාලනය වෙන සියලුම දේවල් වලින් ඔහුම ක්‍රියා කරන්නේ කුමන ආකාරයෙන්ද කියලා මැන බලන්නට, මේ රටේ ජනතාව අවබෝධයක් ලබා ගන්නට. එතකොට තමයි මේ රටේ ජනතාව යම්කිසි පැහැදීමකට ලක් වෙන්නේ. හොරු කියලා ආමන්ත්‍රණය කරපු අයම ඔවුන්ටත් ඒ ජීවිතය ගත කරන්නේ කෙසේද? ඔවුන් මහජන නියෝජිතයෙක් වෙන්නට පෙර ඔවුන්ගේ ජීවිකාව ගෙනිච්චේ කොහොමද? ඔවුන් මහජන නියෝජිතයෙක් වුණාට පස්සේ ඔවුන්ගේ ජීවිකාව ගෙන යන්නේ කෙසේද කියලා මනාව අවබෝධයක් මේ රටේ ජනතාවට ලබා ගන්නට නම්, මොකද මේ රටේ ඒ ජනතාව 70 වසරක මේ දේශපාලන පක්ෂ දෙක තමයි මේ රටේ පාලනය කරේ. මේ රටේ යම් දූෂිතයෝ කිව්වා මේ රට කාබාසිනිය කරා කියලා තමයි ඔවුන් මේ වර්තමාන ආණ්ඩුව බලයට ගත්තේ. රට එක්කෝ ඇති කරත් නැති කරත් කමන්නේ කියන ප්‍රතිපත්ති මාලාවට ඇවිල්ලා තමයි ඔවුන්ගේ මහජන මතය ප්‍රකාශ කරේ. එතකොට ඔවුන්ට වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකලාප
නිදර්ශනයක් වශයෙන් නිදසුනක් වශයෙන් ප්‍රායෝගික මේ රටේ ජනතාවට නිවැරදිව අවබෝධ කරගන්නට පුළුවන්. ඒ නිසා මේක වසර 3-4ක් කියනකොට මනාව අවබෝධ වෙනවා. ඔවුන් කෙසේද ක්‍රියා කරන ආකාරය කියලා. දැන් මේ මාස 6 තුළ ඔවුන්ට මේ රටේ ජනතාවට යම් 25ක 30ක අවබෝධයක් ලැබිලා තියෙනවා. තව වසර 2-3ක් යනකොට ඒක 60ක් 70ක් 75ක් විතර අවබෝධයක් වෙනවා. වසර 5ම වෙනකොට යම් කිසි 100%ක් වෙනවා. හැබැයි මීට යම් කිසි කාල රාමුවක් තුල නැවත සර්වපාක්ෂික ඡන්ද බලයක් තව වසර 5ක් ජනාධිපතිවරණයක් හෝ පාර්ලිමේන්තු මැතිවරණයක් හෝ තිබෙනකොට ඒ සීමාව වසරක් වැනි ඉතා කෙටි කාලයක් තිබිලා රටේ මහ ජනතාවට වසර 4ක් වැනි වසර 3ක් හෝ වසර 4ක් වැනි කාලයක් තුල මහ ජනතාවට යම්කිසි ආධාරණයක් අයිතුකම එහෙම නැත්නම් වරප්‍රසාද වරදාන ලබා දෙන්නට ක්‍රියා නොකර ඡන්ද කාලයක් ලං වෙනකොට රටේ ජනතාව රැවට්ටීමට ඇන්දීමට මුරුංගත්තේ තැමීමට සමහර වෙලාවට යම් දේවල් අත්‍යවශ්‍ය භාණ්ඩ අඩු කරලා මාර්ග සංවර්ධනය කරලා පිළිසකර කරලා මොනවා හරි කරලා අනිත් අය කරපු දේම ඔහුනුත් ක්‍රියා කරන ආකාරය බලන්නට මේ යථාර්ථයක් බවට පරිවර්තනය වෙන්න සත්‍යයක් බවට පරිවර්තනය වෙන්න ඒවා සිද්ධ විය යුතුයි. එතකොට තමයි මේ රටේ ජනතාව නිවැරදි මාවතකට එන්නේ අවබෝධයකට එන්නේ. එහෙම නැත්නම් මේ රටේ ජනතාව කවදාවත් අවබෝධ කරගන්නේ නැහැ. කොපමණ මේ රටේ ජනතාවට හොඳ දේ කළත් අවසානයේ නරක නාමය තමයි අත්විඳින්නට සිද්ධ වෙන්නේ ප්‍රතිඵලයක් විදිහට. ඒක මනාව අවබෝධ කරගන්නට මේ රටේ ජනතාවටම සිද්ධ වෙන්නට ඕන. ඒ සිද්ධ වීම මත පදනම් කරගෙන තමයි නිසි ක්‍රමවේදයකට පාත්‍ර වෙන්නේ පාදක වෙන්නේ. එමනම් ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි සම්මා සම්බුදු සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ සියලුම දෙනා.